අයිබෝවන් කියල පිළිගන්න අදත් මගේ යාලු ඔක්කොම මගේ අලුත් වීඩියෝ එකට අද මං කියන්න යන්නේ ඔගොල්ලන්ට කිසිමටට කාඩ්ඩයන් නොද ඔගොලන්ගේ WhatsApp Facebook නැත YouTube පැකේජ් එකේ කොහොමද ඔගොල්ලෝ අන්ලිමිටඩ් data ගන්න කියලා. මේකට කරන්න තියෙනකොට පොඩිම පොඩි වැඩ ඒ තමයි පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු මොකක්ද ඇප්ලිකේෂන් එක කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගන්න නිසා සෙටප් කරගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් කියනවා මාව තාම ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ ගලන් ඉස්සරහට ගොඩක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ආ වීඩියෝ මුලින්ම ඔයගොල්ලෝගේ Play Store එක open කරගන්න. ඕපන් කරගෙන ඔගොල්ලෝ සර්ච් කරගන්න One Shield VIP කියලා. One Shield VIP කියලා. ඊට පස්සේ මේ කොළ පාට ඇප් එක ඔගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න. මේ කොළ පාට ලෝගෝ එකක් තියෙන One Shield VIP කියන ඇප් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මෙතනින් ඔගොල්ලෝ ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගත්තට පස්සේ මෙහි මේ ලෝගෝ එක වැරලා ටිකක් වෙලා යනකොට ඒක ලෝඩ් වෙන්න ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා මේකේ අලුත් ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් එක ලෝඩ් වෙලා තියෙන්නේ. ඔයගලන්ට මුලින්ම කරගන්න වෙන්නේ මෙතන මේ පල්ලෙහා වම් පැත්තේ යට තියෙන අප්ඩේට් කියන බටන් එක ටච් කරගන්න. ටච් කරලා මෙතනින් මේ ඔන්ලයින් අප්ඩේට් කියන එක දෙන්න ඕනේ. ඔන්ලයින් අප්ඩේට් කියලා දුන්නාට පස්සේ මේක ටිකක් වෙලා ලෝඩ් වෙලා මේකේ අලුත් අප්ඩේට් එකක් වැටෙනවා. අලුත් එක අප්ඩේට් එකක් වුණාට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ select tweaks කියලා තියෙන එක ටච් කරගන්න ඕනේ. ඒක ටච් කරගත්තට පස්සේ මේගොල්ලෝ ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඇක්ටිව් කරලා තියෙන පැකේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මම දාලා තියෙන්නේ Dialog 447 Fun Blaster පැකේජ් එකකින්ද මම මේ පැකේජ් එක මෙතනින් සර්ච් කරගන්නවා. Dialog කියලා ගහුවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Dialog ශ්‍රී ලංකා Dialog Fun Blaster කියලා මේ පැකේජ් එක. මම ඒක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඔයගොල්ලෝ මෙතන කැමති country එක සිලෙක්ට් කරගන්න. මම මෙතන සිංගප්පූර් සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මෙතනින් ස්ටාර්ට් කියන බටන් එක දෙන්න. ස්ටාර්ට් කියන බටන් එක දුන්නාට පස්සේ ටිකක් වෙලා යද්දි ඔයගලන්ට මේක connected successfully කියලා වැටෙනවා. connected successful වුණාට පස්සේ ඔයගලන්ට මෙතනින් පේනවා අපේ upload speed එක සහ download speed එක කියන දෙකම. ඒ වගේම VPN එක connect කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මේක දිගටම දාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ මෙතන add 2 hours කියන එක ටච් කරලා පැය දෙකෙන් දෙකට මේක වැඩි කරගන්න ඕනේ. නැත්තම් මෙතන තියෙන මේ වෙලාව ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ගේ VPN එක නිකම්ම disconnect වෙලා යනවා. ඒකෙන්ද ඔයගොල්ලෝ මේ add එකක් බලලා ඔයගොල්ලන්ගේ VPN එකේ duration එක තව වැඩි කරගන්න. මෙහෙම තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ VPN එක connect කරන්න දෙන හරිම ලේසි විදිහක් මේකේ. ඒකින්ද ඔයගොල්ලෝ කාඩ් දාන්න ඕනේ. ඔයගොල්ලන්ගේ WhatsApp පැකේජ් එකෙම ඔයගොල්ලන්ට දිගටම unlimited data ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් මං ගිහින්